කොහොමද යාළුවනේ? මං හිතනවා සියලුම දෙනාම සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා. අදත් මං වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට විස්තර ටිකක් ගෙනල්ලා දෙන්න. ඇත්තටම කොහොමද තව රටකට යන්නේ කියලා. ඇත්තටම දැන් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ගොඩක් ජනප්‍රිය ඔප්ෂන් තමයි කට්ටිය තෝරගන්නවා කැනඩාව, ෆින්ලන්ඩ්, ස්වීඩන්, තව ඒෂියන් කන්ට්‍රීස් වල තියෙන এডুকেෂන් ප්‍රෝග්‍රෑම් වලටත් කට්ටිය ජොයින් වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් එහෙමත් තෝරගන්නවා. එක එක ඒවා කොහොමත් අවාසි වාසි කොහොමත් තියෙනවා. එක එක්කෙනාගේ බජට් එකට සෙට් වෙන විදියට කට්ටිය තෝරගන්නවා. ඒ අතරින් මම කැමති නිව්සීලන්ඩ් පාත්වය එක ගැන කියන්න. පාත්වය එකේ এডুকেෂන් මාස්ටර්ස්, බැචලර්ස්, এডুকেෂන් පාත්වය ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී නිව්සීලන්ඩ් ගැන කතා කළොත් නිව්සීලන්ඩ් වල এডুকেෂන් පාත්වය එක තමයි අත්‍තරම ලේසි මේ රටට එන්න. ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නේ ගැන විස්තර දැනගන්න. එතකොට එතනදී ලොකු වැඩක් තියෙනවා. ඒ කියන්නේ තනියෙන් ඔයගලන්ට ඇප්ලයි කරන්නත් පුළුවන්. නැත්නම් ඒජන්සි එකක් කරා ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි තනියෙන් ඇප්ලයි කරන එකේ කට්ටිය කරගන්න කට්ටියක් ඉන්නවා. ඒක ලොකු එෆර්ට් එකක් දාන්න තියෙන ගොඩක් දේවල් ඔයගලන්ට හොයන්න වෙනවා. ඒක හරියටම කරගන්න ඕනේ. එතන හැබැයි රික්ස් එකකුත් නැත්තේම නෑ. කරගත්ත කට්ටියක් ඉන්නවා. අමාරු වෙටිච්ච කට්ටියක් ඉන්නවා. ඒ වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ ඒජන්සි එකක් කරා යන්න. හැබැයි ඒජන්සි වලත් තියෙන ප්‍රශ්න. ඒතර මමත් එක්ස්පීරියන්ස් කළා, බෑඩ් එක්ස්පීරියන්ස් තියෙනවා මටත්. එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒජන්සි වල කට්ටියගේ ඉන්ටෙන්ෂන් එක වෙනස්. ඇත්තට මේගොල්ලෝ ගොඩක් වෙලාවට කට්ටිය ගොඩාක් Facebook කරා ඇඩ්වර්ටයිස් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඕවර් ද ෆෝන් කෝල් කරනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ලා, සමහරට ඉන්ජිනියර්ස්ලා, ડોක්ටර්ස්ලා, නර්සස්ලා ඒගොල්ලන්ව ටාගට් කරලා LinkedIn through නැත්නම් Facebook එක හරහා ඒගොල්ලෝ මේ කට්ටියට කතා කරනවා. ඊට පස්සේ අපිත් අතරම කට්ටිය ගොඩක් කැමති ලංකාවෙන් එළියට යන්න. ඒ හින්දා කට්ටිය ගොඩක් ඒජන්සි වලට අහු වෙනවා. ඇත්තටම ඒක තමයි යථාර්ථය. ඒ හින්දා මම ඇත්තටම කිසිම ඒජන්සියක් රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට ඉන්ෆර්මේෂන් ටිකක් දෙනවා විතරයි. කොහොමද ඒජන්සි තෝරගන්නේ? මොනවද ඒගොල්ලෝ දැනගන්න ඕනේ? කොහොමද ඔයගොල්ලෝ වැඩේ කරගන්න ඕනේ? ඒකට මම ඔයගොල්ලන්ට විස්තර ටිකක් ගෙන්න තමයි මම ඇත්තටම අද බලාපොරොත්තු වෙන්නේ. දැන් এডুকেෂන් පාත්වය ගත්තාම ඒජන්සි එකකින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඇත්තටම ඒගොල්ලන්ගේ ඇත්තටම ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තු දීලා ඒගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට ගිහිල්ලා අපි රෙජිස්ටර් වෙනවා. මම හිතන්නේ සාමාන්‍යයෙන් සක්සස් ස්ටෝරිස් තියෙන්නේ ඒගොල්ලෝ එක ඉන්ටේක් එකකට සාමාන්‍යයෙන් 60-70ක් විතර තමයි සමුප්පරීම සමහර ඊටත් අඩුයි සමහරක් ඒජන්සිස් වල. මොකෝ ඒ වුණාට ඒගොල්ලෝ 1000-1500ක් විතර ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්නවා. එතනින් ඒගොල්ලෝ ෆයිනෑන්ෂල් ගේන් එකක් අරගන්නවා. ඇත්තට මිනිසුන්ට බලාපොරොත්තු දීලා. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. සමහර අය ඇත්තටම ලොකුවට සල්ලි නාස්ති කරගන්නවා. කිසිම විස්තරයක් දන්න සමහරට ඒගොල්ලන්ට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක නෑ. IELTS කරගන්න බැරි වෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ සල්ලි වෙදම් කරනවා, ෂෝ මනි කරනවා. ඔයගේ ලොකු අමාරු කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට රට යන එක ඇත්තටම එපා වෙනවා. එහෙනම් හරියටම දැනගෙන ඒකට ඇප්ලයි කරන්න. ගොඩක් ඔයගොල්ලන්ට මාන්සි වෙන්න වෙනවා. ඒක සරල නෑ වැඩි. බ්‍රේක් කරගත්ත කියන කොට තමයි. එතකොට ඔයගොල්ලෝ මුලින්ම ඒජන්සි එකකින් යන්න කලින් ඔයගොල්ලෝ ඇත්තටම දැනගන්න ඕනේ මොකද්ද ඔයගොල්ලන්ට තියෙන පාත් එක, මොකද්ද ඔයගොල්ලන්ගේ තියෙන ක්වොලිෆිකේෂන් එක, මේ රටට එන්න, මේ රටේ මොනවද තියෙන පාරවල් කියලා. එතකොට ඔයගොල්ලෝ ඇත්තටම මෙහි තියෙනවා ඕගොල්ලන්ට এডুকেෂන් පාත් එක තියෙනවා. දැන් අපි හිතමු ආෆ්ටර් ලෙවල් කට්ටිය එන්න හදනවා නම් බැචලර්ස් වලට ඒගොල්ලන්ට තියෙනවා level 7 level 6 level 7 තියෙනවා. level 7 කියන්නේ බැචලර්ස්. එතකොට ඒගොල්ලන්ට එතනදී හැබැයි ලොකු කොස්ට් එකක් යනවා නේ. each year ඒගොල්ලෝ සල්ලි පෙන්වන්න ඕනේ. සාමාන්‍ය ලංකාවේ ලක්ෂ 100ක් 200ක් අමාරුවේ සමහර ලක්ෂ 300ක් විතර යන්න පුළුවන්. වගේ කොස්ට් එකක් යනවා. ඒක හරියටම දැනගන්න. මොකද ඔය සල්ලි පෙන්වන්න ඕනේ, ප්‍රූව් කරන්න ඕනේ. කොහොමද ආවේ කියලා ડોකියුමන්ට් හදන්න තියෙනවා. ගොඩාක් ડોකියුමන්ට් හදන්න තියෙනවා. ලොකු ප්‍රොසෙස් එකක්. ඊට පස්සේ level 8 තියෙනවා. post graduate diploma programs තියෙනවා. ඒවා සාමාන්‍ය 6 month 1 year වගේ තියෙනවා. හැබැයි ඒවා කොස්ට් එක අඩුයි. ඒ වුණාට ඔයගොල්ලන්ට මෙහි
ඒක ඇවිල්ලා වර්ක් කරන්න පුළුවන් සමහර අය වර්ක් කරන්න දෙන්නේ නැහැ. සමහර අය වර්ක් කරන්න පුළුවන් 2 years වගේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඕගොල්ලෝ විස්තර හරියටම දැනගන්න ඕනේ. දැනගෙන තමයි ඇප්ලයි කරන්න. නැත්නම් අමාරු වෙනවා. අපිට එහෙම කට්ටිය හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ආපහු යන්න වෙනවා. සමහර කට්ටිය ඒ රික්ස කරන් එනවා නොදැන. එක්කෝ ඒජන්සි වලින් ගොල්ලන් නොමග යවනවා. මේ පාත්‍යත් වලින් එන්න පුළුවන් මෙහෙම සක්සස් වෙන්න පුළුවන් කියලා. එන්නේ හරියටම ඒ විස්තර දැනගන්න ඕන ඕගොල්ලෝ. ඊට පස්සේ තියෙනවා level 9. කියන්නේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ මම ඉන්න ප්‍රෝග්‍රෑම්. එතකොට ඒකේ ගොඩක් වෙලාවට ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බ වෙනවා. සමහර අයට 20 hours වගේ හම්බ වෙනවා. ඉතින් බලන්න ඔයගොල්ලෝ කෝස් එකේ ඇත්තටම ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බ වෙනවද කියලා. මේ අපේ ආපු බැච් එකේ සමහර ළමයින්ට හම්බුන්නේ නැහැ. මම ඇප්ලයිඩ් මැනේජ්මන්ට් වල ඉන්නේ. හම්බුන්නේ නැත්තේ අපේ කෝස් එකේ රිසර්ච් බේස් මාස්ටර් එකක්. ඒකේ ක්‍රෙඩිට් 90ක් තියෙන්න ඕන කියන එක තමයි මේගොල්ලෝ ඉන්ටිග්‍රේෂන් එකේ රික්වයර්මන්ට්. එන්නේ හින්දා ගොඩක් අය ප්‍රශ්න වුණා. පස්සේ ඒගොල්ලෝ කරෙක්ට් කරගත්තා. ඒකට ගෙවන්නත් වුණා. ලකිලි ඒක වුණා. ඒ වුණාට මේ සැරේ ස්ට්‍රික්ට්ලිම බලනවා කියලා කියනවා. ලෙවල් 9 කට්ටියට ක්‍රෙඩිට් 90ක් තියෙනවද කියලා බලනවා. ඒගොල්ලෝ රිසර්ච් එකට. එතකොට ඒ ගැනත් ඕගොල්ලෝ බලන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලෝ තෝරගන්න යුනිවර්සිටි එක ගැන විස්තර හොයාගන්න ඕනේ. එකමඩේෂන් ගැන බලන්න ඕනේ. ඒගොල්ලෝ ප්‍රොවයිඩ් කරනවද නැද්ද? ඒව විස්තර හොයාගන්න ඕනේ. ලොකු රිසර්ච් එකක් ඔයගලන්ට කරන්න මොකද හැමදේම දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒව ගැන දැනුවත් ඒ වුණාට හොඳට හොයලා බලන්න. ඊළඟට මෙහි ඉන්න කට්ටියකින් අහලා දැනගන්න මොකද තත්ත්වය. එතන මොන ඒජන්සි වලින්ද ඔයගොල්ලෝ ආවේ කොහොමද ඔයගොල්ලෝ සක්සස් ඔයගොල්ලෝ සපෝට් එක කොහොමද? සමහර ඒජන්සි තියෙනවා ඇත්තටම ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්නවා ඊට පස්සේ ඇත්තටම ඒගොල්ලෝ අතෑරලා දානවා. ඇත්තටම අපේ වෙලාව කාලේ මාරේදර නාස්ති වෙනවා. ඒගොල්ලෝ අපි ඇත්තටම කඩේ යවනවා. ඒක තමයි ඇත්තටම කරන්නේ. ඊට පස්සේ අපේ උනන්දුවෙන් තමයි කරගන්නේ. ඊට පස්සේ අපි වීසා එක අරගත්තට පස්සේ ඒගොල්ලෝ එකක් වගේ වීඩියෝ එකක් කරලා පෙන්නනවා. මම ඉතින් මොනවද ඒජන්සි කියලා කියන්නේ. මම ඇත්තටම මටත් ඒ බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ ගේන්න හේතුවක් වුණේ. දැන් එඩියුකේෂන් පාත් එක ගත්තාම ඒජන්සි එකකින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඇත්තටම ඒගොල්ලන්ගේ ඇත්තටම ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තු දීලා ඒගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට ගිහිල්ලා අපි රෙජිස්ටර් වෙනවා. මම හිතන්නේ සාමාන්‍යයෙන් සක්සස් ස්ටෝරිස් තියෙන්නේ ඒගොල්ලෝ එක ඉන්ටේක් එකකට සාමාන්‍යයෙන් 60-70ක් විතර තමයි සමහර උඩරිම සමහර ඊටත් අඩුයි. සමහරක් ඒජන්සිස් වල මොකෝ ඒ වුණාට ඒගොල්ලෝ 1000-1500ක් විතර ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්නවා. එතනින් ඒගොල්ලෝ ෆයිනෑන්ෂල් ගේන් එකක් අරගන්නවා. ඇත්තටම මිනිසුන්ට බලාපොරොත්තු දීලා. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. සමහර අය ඇත්තටම ලොකුවට සල්ලි නාස්ති කරගන්නවා. කිසිම විස්තරයක් දන්න සමහරට ඒගොල්ලන්ට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක නැහැ. IELTS කරගන්න බැරි වෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ සල්ලි වෙදම් කරනවා, ෂෝ මනී කරනවා. ඔයගේ ලොකු අමාරු කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට රට යන එක ඇත්තටම එපා වෙනවා. එහෙනම් හරියටම දැනගෙන ඒකට ඇප්ලයි කරන්න. ගොඩක් ඕගොල්ලන්ට මාන්සි වෙන්න වෙනවා. ඒක සරල නෑ වැඩි. බ්‍රේක් කරගත්ත කියන ගොඩ තමයි. එතකොට ඔගොල්ලෝ මුලින්ම ඒජන්සි එකකින් යන්න කලින් ඔයගොල්ලෝ ඇත්තටම දැනගන්න ඕනේ මොකද්ද ඔයගොල්ලන්ට තියෙන පාත් එක මොකද්ද ඔයගොල්ලෝ තියෙන ක්වොලිෆිකේෂන් එක මේ රටට එන්න මේ රටේ මොනවද තියෙන පාරවල් කියලා. එතකොට ඔයගොල්ලෝ ඇත්තටම මෙහි තියෙනවා ඕගොල්ලන්ට এডুকেෂන් පාත් එක තියෙනවා. දැන් අපි හිතමු ආෆ්ටර් A level කට්ටිය එන්න හදනවා නම් බැචලර්ස් වලට ඒගොල්ලන්ට තියෙනවා level 7 level 6 level 7 තියෙනවා. level 7 කියන්නේ බැචලර්ස්. එතකොට ඒගොල්ලන්ට එතනදී හැබැයි ලොකු කොස්ට් එකක් යනවා නේ. ඊච් ඉයර් ඒගොල්ලෝ සල්ලි පෙන්නන්න ඕනේ. සාමාන්‍ය ලංකාවේ ලක්ෂ 100 200 අමාරුයි. සමහරට ලක්ෂ 300ක් විතර යන්න පුළුවන්. වගේ කොස්ට් එකක් යනවා. ඒක හරියටම දැනගන්න. මොකද ඔය සල්ලි පෙන්නන්න ඕනේ, ප්‍රූව් කරන්න ඕනේ. කොහොමද ආවේ කියලා ඩොකියුමන්ට් හදන්න තියෙනවා. ගොඩාක් ඩොකියුමන්ට් හදන්න තියෙනවා. ලොකු ප්‍රොසෙස් එකක්. ඊට පස්සේ level 8 තියෙනවා. post graduate diploma programs තියෙනවා. ඒවා සාමාන්‍ය 6 month 1 year වගේ තියෙනවා. හැබැයි ඒවා කොස්ට් එක අඩුයි. ඒ වුණාට ඔයගොල්ලන්ට මෙහි ඒක ඇවිල්ලා වර්ක් කරන්න පුළුවන්. සමහර අය වර්ක් කරන්න දෙන්නේ නැහැ. සමහර අය වර්ක් කරන්න පුළුවන් 2 years වගේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ විස්තර හරියටම දැනගන්න ඕනේ. දැනගෙන තමයි ඇප්ලයි කරන්න. නැත්නම් අමාරු වෙනවා. අපිට එහෙම කට්ටිය හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට
ආපහු යන්න වෙනවා. සමහර කට්ටිය ඒ රිස්ක් එක අරන් එනවා නොදැන. එක්කෝ ඒජන්සි වලින් ගොල්ලන්ව නොමග යවනවා. මේ පාත් වලින් එන්න පුළුවන්, මෙහෙම සක්සස් වෙන්න පුළුවන් කියලා. එන්නේ හරියටම මේ විස්තර දැනගන්න ඕන ඕගොල්ලෝ. ඊට පස්සේ තියෙනවා level 9. කියන්නේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ මම ඉන්න ප්‍රෝග්‍රෑම්. එතකොට ඒකේ ගොඩක් වෙලාවට ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බ වෙනවා. සමහර අයට 20 hours වගේ හම්බ වෙනවා. ඉතින් බලන්න ඔයගොල්ලෝ කෝස් එකේ ඇත්තටම ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බ වෙනවද කියලා. මේ අපේ ආපු බැච් එකේ සමහර ළමයින්ට හම්බුන්නේ නැහැ. මම ඇප්ලයිඩ් මැනේජ්මන්ට් වල ඉන්නේ. හම්බුන්නේ නැත්තේ අපේ කෝස් එකේ රිසර්ච් බේස් මාස්ටර් එකක්. ඒකේ ක්‍රෙඩිට් 90ක් තියෙන්න ඕන කියන එක තමයි මේගොල්ලෝ ඉන්ටිග්‍රේෂන් එකේ රික්වයර්මන්ට්. එන්නේ හින්දා ගොඩක් අය ප්‍රශ්න වුණා. පස්සේ ඒගොල්ලෝ කරෙක්ට් කරගත්තා. ඒකට ගෙවන්නත් වුණා. ලකිලි ඒක වුණා. ඒ වුණාට මේ සැරේ ස්ට්‍රික්ට්ලිම බලනවා කියලා කියනවා. ලෙවල් 9 කට්ටියට ක්‍රෙඩිට් 90ක් තියෙනවද කියලා බලනවා. ඒගොල්ලෝ රිසර්ච් එකට. එතකොට ඒ ගැනත් ඔයගොල්ලෝ බලන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ තෝරගන්න යුනිවර්සිටි එක ගැන විස්තර හොයාගන්න ඕනේ. එකමඩේෂන් ගැන බලන්න ඕනේ. ඒගොල්ලෝ ප්‍රොවයිඩ් කරනවද නැද්ද? ඒව විස්තර හොයාගන්න ඕනේ. ලොකු රිසර්ච් එකක් ඔයගලන්ට කරන්න මොකද හැමදේම දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒව ගැන දැනුවත් ඒ වුණාට හොඳට හොයලා බලන්න. ඊළඟට මෙහි ඉන්න කට්ටියකින් අහලා දැනගන්න මොකද අත්ත තත්ත්වේ. අතන මොන ඒජන්සි වලින්ද ඔයගොල්ලෝ ආවේ, කොහොමද ඔයගොල්ලෝ සක්සස් ඔයගොල්ලෝ සපෝට් එක කොහොමද? සමහර ඒජන්සි තියෙනවා අතරම ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්නවා. ඊට පස්සේ අතරම ඒගොල්ලෝ අතෑරලා දානවා. අතරම අපේ වෙලාව කාලේ මාර විදිහට නාස්ති වෙනවා. ඒගොල්ලෝ අපිව ඇත්තටම කඩේ යවනවා. ඒක තමයි ඇත්තටම කරන්නේ. ඊට පස්සේ අපේ උනන්දුවෙන් තමයි කරගන්නේ. ඊට පස්සේ අපි වීසා එක අරගත්තට පස්සේ ඒගොල්ලෝ එකක් වගේ වීඩියෝ එකක් කරලා පෙන්නනවා. මම ඉතින් මොනවද ඒජන්සි කියලා කියන්නේ. මම ඇත්තටම මටත් ඒ බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ ගේන්න හේතුවක් වුණේ. වීසා ප්‍රොසෙස් එක ගැන කිව්වොත් මේකේ ඩොකියුමන්ටේෂන් තියෙනවා. ඒතර ඔයගොල්ලෝගේ ක්වොලිෆිකේෂන් එක තියෙන්න ඕනේ. මෙහෙම එකක් තියෙනවා මේ ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල ඉගෙන ගත්ත කට්ටියට අනිවාර්යෙන් මම දන්න විදිහට IELTS කරන්න ඕනේ. වේව් ඔෆ් වෙන්නේ නැහැ නිව්සීලන්ත වල. හැබැයි UK ඩිග්‍රීස් තියෙන කට්ටියට UK කියන්නේ අයර්ලන්ඩ් ඇතුළුව UK වලට අදාළ වෙන යුනිවර්සිටිස් වලින් ඕස්ට්‍රේලියන් යුනිවර්සිටි ඒ වගේ යුනිවර්සිටි කීප කැටගරිස් තියෙනවා. ඒගොල්ලන්ට IELTS වේව් ඔෆ් වෙනවා. මටත් වුණා ඒක. ඒකට IELTS PT කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මාර ඇඩ්වාන්ටේජ් එක. ඒ වගේ ඩිග්‍රීස් තියෙන කට්ටියට. ඒ වගේම අනිත් යුනිවර්සිටිස් වලින් ලෝකල් ඩිග්‍රීස් කරලා තියෙන කට්ටියට IELTS කරගන්න නම් මුලින්ම බලන්නේ ඒක කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ විස්තර හොයාගන්න ඕගොල්ලෝ කොහොමද ඇත්තටම එන්න පුළුවන් විදිය කොහොමද සක්සස් වෙනවද. ඊට පස්සේ ස්ටඩි ගැප්ස් ඒගොල්ලෝ කන්සිඩර් කරනවා. මොකද සමහර අය අවුරුදු 10කට විතර පස්සේ ඇප්ලයි කරනවා. සමහරට ඒ යුනිවර්සිටි වල තියෙන කන්ඩිෂන් එක ඔයගොල්ලෝ මැච් වෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ විස්තර හොයාගන්න වෙනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ මේ පාත් එකට එන්න ඕනේ. නැත්තම් අපරාධයේ ඒගොල්ලෝ කාලේ මාන්සි මොකෝ සල්ලි සමහර අය පොලියට සල්ලි අරන් පෙන්නනවා. ඒතකොට මේවට වියදම් වෙනවා. ඊට පස්සේ ડોකියුමන්ටේෂන් තියෙනවා. ඔයගොල්ලෝ এডুকেෂන් ડોකියුමන්ටේෂන් වලින් පටන් ගත්තාම ෆැමිලි එකේ බර්ත් සර්ටිෆිකේට් අම්මලා තාත්තලා මැරේජ් සර්ටිෆිකේට් වලින් ඉඳලා සියලුම දේවල් ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ දේපල වැලියේෂන්ස් ඒ වගේ තියෙනවා. ඒකේ ඩිපෙන්ඩ් වෙන එක ඒජන්සි වලට අනුව ඊට පස්සේ ඔයගොල්ලන්ට SOP හදාගන්න වෙනවා. වගේ තියෙන ප්‍රොසෙස් එක. ඇත්තටම මොකද පර්පස් එක මොකද්ද? ඊට පස්සේ වීසා ප්‍රොසෙස් එක තියෙනවා. ඊට පස්සේ මෙඩිකල් යන්න ඕනේ. අන්තිම හරිය තියෙන මෙඩිකල් යන්න තියෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් ඒවට කොස්ට් වෙනවා. ඇත්තටම ලෝයස්ලා හොයාගෙන ડોකියුමන්ට් ප්‍රූව් කරන සමහර අය කලර් print out ගන්න කියන සමහර අය කලර් print out ඕනේ නැහැ කියනවා. ඒ වගේ තියෙනවා. ඇත්තටම මාර හෙඩික් කාලයක් ඒ කාලේ කියන්නේ ඇත්තටම මාර විදිහට ජොබ් එකත් එක්ක කරගන්නවා කියන ලේසි නෑ. ඒ ඩොකියුමන්ට් පැත්තේ එහෙම තමයි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අතරම මෙහි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මම හිතන්නේ IT ඉන්ඩස්ට්‍රි මාත් IT ඉන්ඩස්ට්‍රියෙන් ආපු කෙනෙක්. ඉතින් මාත් දන්නවා හම්බෙච්ච කීප දෙනෙක්. ඔයගොල්ලන්ට ඔන්ලයින් ජොබ් තියෙනවා. US ඩොලර්ස් ගේන කට්ටිය ඉන්නවනේ. ඒ ජොබ්ස් ඇත්තටම තියාගන්න. ඔයගොල්ලෝ රිමෝට්ලි වැඩ කරන්න පුළුවන් නම් මෙහි ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. මේ රටට USD එන හින්දා මෙහි කවුන්ට් එකට ගන්න මෙහි යුනිවර්සිටි මෙහි ගවර්න්මන්ට් එකෙන් ඒවට සපෝට් කරනවා. ඉතින් බලන්න මේ වගේ ජොබ්ස් තියෙන කට්ටිය ජොබ් එක බේරගන්න. එතකොට මෙහි ඇවිල්ලා ජොබ් හොයාගන්න
කාර්ද වෙන්න ඕනේ ඒ ජොබ් එකම කරගෙන යන්න පුළුවන්. එහෙම කරන කට්ටියත් ඉන්නවා. ඒකත් මම හිතන්නේ ඔයගොල්ලන්ට දැනගන්න එක වාසියක් වෙයි. ඊට පස්සේ මම හිතන්නේ සමහර අය ෆැමිලි පිටින් එනවා, සමහර කට්ටිය තනියෙන් එනවා. මෙහෙමයි. දැන් ෆැමිලි පිටින් එනවා නම් ඔයගොල්ලන්ට ලොකු සල්ලි ටිකක් අරන් එන්න වෙනවා. ඒත් ගේන්න පුළුවන් ඩොලර් 10,000ක් වගේ තමයි එක්කෙනෙකුට. ෆැමිලි එකක් එනවනම් මම හිතන්නේ 20,000ක් විතර ගේන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයගොල්ලන්ට දෙන ෆැසිලිටි එක අනුව මෙහෙට එනකොට වීසා කන්ඩිෂන්ස් එක. බලන්න සල්ලි ටිකක් වැඩිපුර ගේන්න ෆැමිලි එනවනම්. තනියෙන් එනවනම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ලක්ෂ 10-15 ගෙනවත් ඇති. ආපු ගමන් වාහනයක් ගන්න පුළුවන්. අතර වාහනයක් ගන්න සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් බැලුවොත් ලක්ෂ 5-6කින් වගේ හොඳ එකක් හොඳ වාහනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 2500-3000 කියනකොට සාමාන්‍ය 2005-2006 වගේ හොඳ වාහන ගන්න පුළුවන් කන්ඩිෂන් ලංකාවට සාපේක්ෂව. ඉතින් සල්ලි ටිකක් ගේන්න ඇත්තටම තනියෙන් එනවා ආවනම් ඔයගොල්ලන්ට පුළුවන් අඩු වශයෙන් මාස 6ක් ජීවත් වෙන සල්ලි ගේන ෆැමිලි නම් එහෙමයි. නැත්තම් ජොබ් හොයාගන්නකම් ඔයගොල්ලෝ අමාරු. හැබැයි ෆැමිලි ආපු කට්ටියට ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බෙන හින්දා ඩිපෙන්ඩන්ට් මම හිතන්නේ ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉක්මනට ජොබ් හොයාගන්න පුළුවන්. ඇත්තට මෙහි මම ඉන්න කාගිල් වල ඇත්තට ඉන්න කාගිල් ආපු කට්ටිය ඔක්කොම වගේ ජොබ් හොයාගත්තා. ප්‍රශ්නයක් වුණේ නැහැ ඇත්තටම. අනිත් සිටි වල ඉතින් ක්‍රවුඩ් එක ඉන්න සෙනගානුව එක ඩිපෙන්ඩ් වෙයි. ඒ වුණාට මගේ යාළුවෝ මං කන්ටැක්ට් කරලා බලුවා අනිත් යුනිවර්සිටිස් ඔක්ලන්ඩ් වගේ ආපු කට්ටිය. අතර මේගොල්ලොත් ජොබ් හොයාගත්තා. අතර මාසය 2-3ක් යනකොට හොයාගන්න පුළුවන්. අතර මේක ඉතින් ලක් බයි chance වගේ තමයි. ඔයාලා ලක් එක තියෙන්නත් ඕනේ. ඒක අමාරුයි කියන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා සමහර අය හම්බෙච්ච නැති කට්ටියත් ඉන්නව කාලයක් යනකම්. ඒ හින්දා රික්ස් එකක් ගන්න එපා. සල්ලි අරන් ඉන්න. ඒකත් බලන්න. ඊට පස්සේ මං හිතන්නේ ඔයගොල්ලන්ට මං ගෙනාපු වීඩියෝ එකේ වැදගත් විස්තර ටිකක් තියෙන්නේ නැති. තවත් මං හිතන්නේ ඔයගොල්ලන්ට විස්තර මං ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ අදහස් දැනගන්න මං ආසයි. මම ඔයගොල්ලෝ අදහස් වලට අනුව තව විස්තර අරන් එන්න. ඇත්තටම අද වීඩියෝ එකෙන් මම හිතන්නේ සම්සි දෙයක් ඔයගොල්ලෝ අරගන්න ඇති කියලා. එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. පස්සේ ආයෙත් මම ඔය වගේ වැදගත් වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. පස්සේ හම්බ වෙමු.